එකල පේදුරුන් වහන්සේ වෙතට આવුත් ස්වාමීනි මට විරුද්ධව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමාවිය යුතුද? සත් වාරයක් දක්වා දැයි උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට සත් වාරයක් නොව සත් වාර 70කි. මන්ද ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකිය. සිය දාසයන් සමග ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන්ගෙන තලෙන්තු දසදහසක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙන්න ලද්දේය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින් ස්වාමියා ඔහුද ඔහුගේ බිරිඳද ඔහුගේ දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්නට අණ කළේය. එවිට ඒ දාසයා දනින් වැටි මා ගැන ඉවසන්න මුළු ණය ගෙවන්නෙමි කීය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේය. ඒත් ඒ දාසයා නික්ම ගොස් තම සහකාර දාසයන්ගෙන් තමාට ඩිනාරි 100ක් ණයව සිටි කෙනෙකු දැක ඔහුගේ බෙල්ල මෙරිකා ඔහු අල්ලාගෙන මගේ ණය ගෙවා පන්නේයි කීය. ඊට ඔහුගේ සහකාර දාසයා බිම වැටි මාගෙන ඉවසන්න ණය ගෙවන්නෙමි කී කනලව් කරමින් කීය. ඒත් ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිරඩස්සි කළේය. ඔහුගේ සහකාර දාසයෝ සිදු වූ දේ දැක අතිශයින් ශෝක වී අවුත් සිදු වූ සියල්ල තම ස්වාමියාට දැන්වූහ. ඊට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට දුෂ්ට දාසය නුඹ ඉල්ලීම නිසා මම මේ ණය සියල්ල නුඹට කමා කළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන්ම නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේදයි ඇසීය. ඔහුගේ ස්වාමියා කෝපව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වදකයන්ට බාර දුන්නේය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම් ස්වර්ගයේ වැඩවසන වාගේ පියාණන් වහන්සේද එසේම ඔබටත් කමා නොකරනු ඇත. සඳහන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. දවසක් අම්මා කෙනෙක් පුතෙක්ව මංගාවට එක් කරගෙන එනවා. දවසක් අම්මා කෙනෙක් පුතෙක්ව මංගාවට එක් කරගෙන එනවා. පුතා සම්බන්ධ චෝදනාවක් කියාගෙන. මොකද්ද චෝදනාව? එක්තරා විභාගයක් ලියන්න මේ පුතාට ප්‍රමාණවත් තරම් ඇටෙන්ඩන්ස් පැමිණීම තිබිලා නැහැ. මේ අම්මා මොකද කරලා තියෙන්නේ? අදාළ තැනට ගිහිල්ලා බැඳ වැටිලා අනේ එහෙම කරන්න එපා. දරුවට ක්ලාස් මිස් වුණා අපේ වැරද්ද මම සමාව ගන්නවා දරුවා වෙනුවෙන්. මේ පාර ලියන්න දෙන්න. හරි? ගොඩක් වේදම් කරලා කරන එක්සෑම් එකක් නෙමේක. එහෙම කරන්න එපා කියලා වැඳ වැටිලා කොහොම හරි එක්සෑම් එක ලියන්න chance එක අරගෙන දැන් මෙයාට විභාග ලියන්න පුළුවන්. මේක මොකද කරලා තියෙන්නේ? විභාගෙට වාඩි වෙලා විභාග ලියද්දී කොපි කරලා මාට්ටු වෙලා. මේක කන්න දෙපෑ. තේරුණා නේද? අම්මා අඬලා මේ එක්සෑම් එක ලියන්න chance එක අරන් දුන්නා. ඒ chance එකෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඒ එක්සෑම් එකේම කොපි කරලා මාට්ටු වෙලා දැන් ඉතින් එක්සෑම් කරන්නම බෑ. සල්ලි අතුරේ. මේ අම්මා කියනවා මොන කාලකන්නියක්ද ෆාදර් මේ? අතට හම්බෙච්ච දේ මූට කටට දාගන්න පින නැන්නේ ෆාදර්. මේ අම්මා කියපු වචනේ මොකද්ද? කියන කට්ටියම අතට හම්බෙච්ච දේ මූට කටට දාගන්න පින නැහැ. පැහැදිලිද? අද සුවිශේෂයට આવොත් අපිට හම්බෙන්නේත් ඒ පුතා වගේම කෙනෙක්. අතට දාගා හම්බෙච්ච දේ කටට දාගන්න පින නැති කෙනෙක් සුවිශේෂය අපිට හම්බ වෙනවා. කවුද ඒ කෙනා? කවුද කෙනා? සුවිශේෂ හම්බෙන 16ක්. 16ක්. අද අපි කියුවේ මොකද්ද? උපමාව කමා නොවූ 16 පිළිබඳ උපමාව. මේ 16 හරියට බැලුවොත් අතට හම්බෙච්ච දේ කටට දාගන්න වාසනාවක් නැති මිනිස්සෙක්. අර දරුවා වගේම කෙනෙක්. ඇයි මම එහෙම කියන්නේ?
මෙයාගේ බොසාට ලොකු ණයක් තියෙනවා. හරි? රජට ලොකු ණයක් තියෙනවා. ඒ ණය මේ ලොකු ප්‍රමාණයක්. තලෙන්දු 10000ක්. රජ කියනවා ණය ගෙවපන්. සෙල්ලන්නේ නැහැ. නෝනා විකුණලා, දරුවෝ විකුණලා, ඔක්කොම විකුණලා මගේ ණය ගෙවපන්. මෙයා මොකද කරන්නේ? වැඳ වැටිලා අනේ ස්වාමිනේ එහෙම කරන්න එපා මං ණය ගෙවන්නම් කියලා අඬා කනවා. රජ මොකද කරන්නේ? අනේ අනුකම්පා කරලා දුක හිතිලා මෙයාගේ ණය සම්පූර්ණයෙන්ම මොනා කරනවද? කමා කරනවා. දැන් කමාව හම්බුණා. දැන් කමාව අතේ තියෙනවා. පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? මෙයා රජගම පිටත් වෙලා යනවා. යද්දී එන්න. යන්න. ඔමෙ. මෙයාට දැන් මතකයි කමාණු 16ක්. මට හම්බ වෙනවා සහකාර 16ක්. මෙහෙනවා. තමුසේ මට ඩිනාරි 200ක් ණයයි. කෝ ණය? hina වෙන්න පාවිනෝ ණයකෝ. hina වෙනව ණයත් වෙලා. මෙයා අඬා කනවා අනේ මං ණය ගෙවන්නම් සර්. කරුණා කරන්න මට පොඩි කාලයක් දෙන්න කියලා අඬා කනවා. මං කියනවා නෑ. තමුසෙට සමාව නෑ. යනවා හිර ගෙදරට. ඔහොම ඉන්නවා. හිර කරනවා. තේරුණා නේද? අරයට රජ හෙන සමාවක් දුන්නා තලෙන්දු 10000ක්. හැබැයි මෙයා මොකද කරන්නේ? ඩිනාරි 200ක පොඩි ණය මෙයා කමා කරන්නේ නැහැ. දැන් මේ සීන් එක බලන් ඉන්නවා මේගොල්ලෝ මේ බලන් ඉන්න දෙක වෙන දුරලා බලන් ඉන්නවා. හරි? මෙයාට රජ සමාව දුන්නත් දැක්කා. මෙයා සමාව නුදුන්නත් දැක්කා. මේගොල්ලෝ ගිහිල්ලා රජට කියනවා. ගිහිල්ලා රජට කියන්න. රජ මේ ඉන්නේ රජට කියන්න සීන් එක. රජට කියනවා. හරි. දැන් රජ කෝපාවිෂ්ඨ වෙනවා. හරි මහත්තයා. රජ කෝපාවිෂ්ඨ වෙනවා. පැහැදිලිද? රජ කියනවා මට මාව කැඳවලා කියනවා තමුන්ගේ මෙච්චර ණයක් කමා කළා. තමුන් අර මිනිහා බලනවා සයිස් එක. කනවා බලන් ඉන්නවා හිඟන්න. කමා කළේ නැහැ. තමුසේ මා කාලා කන්නේ. තමුසෙටත් සමන් සමාව දෙන්නේ නැහැ. තමුන් ණය ගෙවන්න ඕනේ. ගෑණිව හරි විකුණලා ණය ගෙවපන්. තේරෙනව නේද? මෙයාව ආයෙමත් මොකද කරන්නේ දැන්? හිරඩස්සි කරනවා. දැන් මෙයාට මොකද උනේ? අතට දාගත්තු දේ කටට දාගන්න බැරි වුණා නේද? දෙයියනේ සමාව හම්බුණා. නැද්ද? බොසා කිව්වා හරි වාගේ නම ණය ඉවරයි. සමාව හම්බුණා. ඒක හම්බෙච්ච එක අයිති කරගන්න නැතුව මේ හරක ගොමු වැඩන්නේ කරේ. හරක මං ඉතින්නේ. දැන් මමනේ මේ චරිතය නිරූපණය කරන්නේ. ඒක කට්ට දාගත්තේ නැහැ. අවසානයේ ආයමත් හිර කුඩුවට ගියා. පැහැදිලිද? අතට හම්බෙච්ච දේ කටට දාගත්තේ නැහැ. අපි ගැන හිතුවොත් තේරෙනව නේද? අපිත් පෙලක් වෙලාවට ක්‍රියා කරන්නේ මේ 16 වගේ. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඊයේ දවස ගැන හිතන්න. මම මේ නුවණ මාලාවේ ඥානකාන්තිය ආසම දවසේ ඊයේ දවස. මං ගොඩක් ඒකට සැලසුම් කළා. ස්වාමීලා හෙව්වා. මුතු කොමිසම් කරන්න ඕනේ. ගමේ මිනිස්සු සමාව ලබා ගන්න ඕනේ. කොමිසම් කළා මිනිස්සු. මට සන්තෝසයි. එතකොට මොකද උනේ ඔයගොල්ලන්ට? දෙවියන්ගේ සමාව ලැබුණද නැද්ද? ලැබුණා. ස්වාමීන් වහන්සේ ඒ පූජකයා හරහා කිව්වා මොකද්ද? සාන්ත සිතින් යන්න ඔබේ පව් කමා කරන ලද්දේය. ලොකු ණයක් තිබුණා ඔයගොල්ලෝ. පැහැදිලිද? උන්වහන්සේ කිව්වා හැබැයි ඒ ණය ඔක්කොම මම කමා කරනවා මගේ රත්තරන් පුතේ. ඔයා ෆ්‍රී නිදහස්. පැහැදිලිද? හැබැයි ඒ සමාව ඔයාට අයිති වෙන්න නම් අතට හම්බෙච්ච ඒ සමාව කටට දාගන්න පුළුවන්කම ලැබෙන්න නම් ඔයත් දෙයක් කරන්න ඕනේ. මොකද්ද? දෙනහසේ ඔයාට සමාව දුන්නා වගේ ඔයාට වැරදි කරන අයගේ වැරදි කියන්න. ඔයත් කමා කරන්න ඕනේ. ඇයි? ස්වාමින් වහන්සේ ඔයාට සමාව දුන්නා උන්වහන්සේ ආදරණීය නිසා. උන්වහන්සේ ආදරණීය දෙවි කෙනෙක්. හැබැයි උන්වහන්සේ ආදරණීයයි වගේම යුක්තිගරුකයි. කට්ටියම කියන්නේ දෙවෙනි ස්වභාවය යුක්තිගරුකයි.
ආදරය නිසා සමාව දුන්නා. හැබැයි උන්වහන්සේ ආදරණීයයි වගේම යුක්තිගරුකයි. just. He's a just God. ඒ නිසා ඔයත් සමාව දීම සාධාරණ කෙනෙක් විදිහට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? ඔයා සමාව දුන්නේ නැත්තම් උන්වහන්සේ කලකිරෙනවා. අර රජුරු වගේ මම මෙයාට මෙච්චර සමාවක් දුන්නා ඔක්කොම බව කමා කළා මේ මිනිස්සයා අනිත් උන්ට සමාව දෙන්නේ නැහනේ. තේරෙනව නේද? උන්වහන්සේ ඒ සමාව අහෝසි කරනවා. වචන අයිති කරගන්න ඒ සමාව ඔයාට උරුම වෙන්නේ නැති වෙනවා. දුන්නට ඔයාට ඒක අයිති වෙන්නේ නැති වෙනවා. පැහැදිලිද? ඒ නිසා අතට හම්බෙච්ච දේ කට්ට දාගන්න නම් ඔයත් සමාව දෙන්නම ඕනේ. ඒකයි අද සුවිශේෂ කියන්නේ. මතෙව් 18:35 කට්ටියම කියමු. ඔබට වැරදි කරන අයගේ වැරදි ඔබ කමා නොකරන්නේ නම් ස්වර්ගීය පියාණන් වහන්සේද ඔබේ වැරදි කමා නොකරනසේක. මේ දේව වචනේ මගේ වචන නෙමෙයි. මේක අච්චු ගහලා තියෙන වචන. ඔබට වැරදි කරන අයගේ වැරදි ඔබ කමා කරන්නේ නැත්නම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබේ වැරදිත් කමා කරන්නේ නැහැ. ඊයේ හම්බෙච්ච කමාව ඔයාට අයිති වෙන්නේ නැහැ. හරිනේ? අපි ස්වර්ගයේ වැඩ සිටින්නේ කොහොමද යාඥා කරන්නේ? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි අපට වැරදි කරන අයගේ වැරදි අපි කමා කළත් නැතත් අපේ වැරදි කමා කළ මැනව. එහෙමද? කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? අපට වැරදි කරන අයගේ වැරදි අපි කමා කරනවද නැද්ද අදාළ නැහැ අපේ වැරදි කමා කරන්න. එහෙමද කියන්නේ? මොනවද කියන්නේ? කට්ටියම කියන අපි කියන විදිය අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පැහැදිලිද? අර 16 වගේ වෙන්නේ නැතුව ස්වාමිනී අපි කමා කරන්නම්. ඔබ වහන්සේක බලාපොරොත්තු වෙනවන්නේ. අපි කමා කරන්නම්. ඒක කරද්දී වහන්සේ අපිට සමාව අයිති කරලා දෙන්න. පැහැදිලිද? හරියට බැලුවොත් තමුන්ට වැරදි කරන අයගේ වැරදි වලට කමාව දෙන්න බැරි මිනිස්සෙක් කොමිසම් කරලා තේරුමක් නැහැ. තේරුණා නේද? වැරදි කරන අයගේ වැරදි කමා කරන්නේ නැති මිනිස්සෙක් කොමිසම් කරලා තේරුමක් නැහැ. ඇයි? ඒ සමාව ලැබුණට යාට ඒක අයිති වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා ඔබට වැරදි කරන අයගේ වැරදි ඔබ කමා කරන්නේ නැත්නම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබේ වැරදිත් කමා නොකරනසේක. කමාව අවශ්‍යයි. සමාව ඔබට අයිති වෙන්න නම්. සෙල්ලන්නේ නැහැ. දැන් හිතන්න පුළුවන් කෙනෙක් ෆාදර් ඉතින් සමාව දෙනවා කියලා කොච්චර සමාව දෙන්නද? මුන් කරන්නේ මාර වැරදිනේ ෆාදර්. කාලකන්ණි යක්කු. මොකද්ද සීමාව? දැන් හස්බන්ඩ් ගත්තම ෆාදර් වැරදි ඉවරයක් නැහැනේ. එකක් කරන්නේම වැරදි. නෝනා ගත්තම ෆාදර් කතා කරනවා බර අවුල්. කතා කරන්නේම කන්ට ගහන්න හිතන විදියට. ඉතින් සමාව දෙන එකේ සීමාව මොකද්ද? අල්ලපු ගෙදර මිනිස්සු ෆාදර් කරන්නේම කියන හෙලිකම්. තේරුණා නේද? කරන්නේම අපේ නම් කැත කරන එක. සමාව දුන්න නෑ නෙවෙයි. සීමාවක් තියෙන්න බෑ ෆාදර්. අපි මේ දිගටම සමාව දීගෙන ගියොත් උන් අපේ ඇඟේ නගීනේ. තේරුණා නේද? ඒ නිසා ලිමිට් එකක් තියෙන්න බෑ ඕනම දෙයකට. අර කතාවටත් කියන ඕන දෙයක සීමාවක් තියෙන්න ඕනේ කියලා. මේ සමාව දීමට සීමාවක් තියනවද? තියනවද නැද්ද? තියනවා කියන කට්ටිය. ඔව් ෆාදර් ලිමිට් එකට කරන්න ඕනේ ඕනම දෙයක්. ඒක හොඳ අවවාදයක්. thank you ගියා දුන්නාට. එහෙමද? සමාව දීමේ ලිමිට් එකක් තියනවද? අද සුවිශේෂයට එන්න. පේදුරු ස්වාමීන් වහන්සේ ගාවට එනවා. ඇවිල්ලා අහන ස්වාමිනී කී පාරක් සමාව දෙන්න ඕනේද? කී පාරක් දෙන්න ඕනේද? 3 පාරක් ෂේප් නේද? කී පාරක් ෂේප් නේද? 3 පාරක් ෂේප් නේද? මේ පේදුරු අහන්නේ මෙහෙම 3 පාර ගැන කියන්නේ ජේසුගෙන් ලකුණු ගන්න. හරි? නෑ 3 පාර නෙමෙයි. පේදුරු කියන්නේ 7 පාරක් ෂේප් නේද සමා වෙන්න. මොකද කියන්නේ පේදුරු? 7 පාරක් ෂේප් නේද? මෙහෙම කියන්නේ ජේසුගෙන් ලකුණු ගන්න. ඇයි? දැන් පේදුරු දන්නවා ජේසුස් වහන්සේ කියන්නේ හින සමාව දෙන සීන් එකේ හිටවපු කෙනෙක්. සමාවම තමයි කතා කළේ. හරි? ඒ නිසා පේදුරු කල්පනා කරනවා ඒ දවස්වල ජුදා රබ්බිවරු
ඉගැන්නුවා 3 පාරක් සමාව දෙන්න කියලා. යුදා රබ්බිවරු. පේදුරු මොකද කරන්නේ? 3 2කින් වැඩි කරනවා 6යි. එකක් එකතු කරනවා 7යි. දැන් හොඳටම ෂේප්නේ. අර ගාන දෙකනුත් වැඩි කරලා එකකුත් එකතු කරලා 7යි. දැන් හොඳටම ෂේප්නේ දැන්. කිනෝ ස්වාමිනී 7ක්ම දෙනවා අපි. හිතන් ඉන්නේ එහෙමයි. ෂේප් නේද? බලාපොරොත්තු වෙන ප්‍රශංසාවක්. සායනාසේ hina වෙලා කියන මේ ඵලයන්මයි යන්න පේදුරු. 7 තියාගන්න උඹ. තේරුණා නේද? 7 හරියන්නේ නැහැ. 70 7යි. තේරුණා නේද? මොකද්ද මේ කියන්නේ? 80 එක්සයිස් පොතක් තියාගෙන ලියන්න 70 7ක්. ඒකට තොළු වන්න ඕනේ. එහෙමද කියන්නේ? තේරුණා නේද? 80 එක්සයිස් පොතක් තියන් 70 7ක් ගයින්න නෙමෙයි කියන්නේ. සීමා විරහිතව සමාව දෙන්න කියලා කියන්නේ. තේරුණා නේද? 7 කියන්නේ පූර්ණත්වය. තේරුණා නේද? කියන්නේ ඉවරයක් නැතුව සම්පූර්ණ සමාව දෙන්න 70 7ක්. දැන් ගයින්න පටන් ගන්න බෑ 70 7ක්. ඉවරයක් නැතුව දෙන්න කියලා කියන්නේ උන්වහන්සේ. සීමාවක් නැහැ. සීමාවක් නැහැ. සමාවේ සීමාවක් නැහැ. ඇයි? ඇයි මේ සීමාවක් නැතුව? ඇයි සීමාවක් නැතුව? ජේසුස් වහන්සේ අද උපමා වහරා කියලා දෙනවා. හොඳට තේරුම් ගන්න මේ දේව ධර්මයේ මම මේ කියා දෙන්නේ. උපමා වහරා කියා දෙනවා. දැන් මේ රජ්ජුරුවෝ අර සේවකයා රජ්ජුරුවන්ට කොච්චර ණයයිද? මං කිව්වා තලෙන්තු 10යි. කීයද කට්ටියම කියන්නේ? 10යි. හරි? එක තලෙන්තුවක් කියලා කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. සාමාන්‍ය සේවකයෙක්ගේ මාසික පඩිය නෙවෙයි, මාස 6ක පඩිය නෙවෙයි, අවුරුද්දක පඩිය නෙවෙයි, අවුරුදු 5ක පඩිය නෙවෙයි, අවුරුදු 15ක පඩිය. එක තලෙන්තුවක් කියන්නේ අවුරුදු 15ක පඩිය. එතකොට තලෙන්තු 10000ක් කියන්නේ කොච්චරද? අවුරුදු 1,50,000ක පඩිය. තේරුණා නේද? කවදාකවත් ගෙවන්න බෑ. එච්චර ජීවත් වෙන්නේ නැහනේ කොහොමත් ඒ සේවකයා. ලොකු ණයක්. හැබැයි අර සහකාර 16ට ණය කොච්චරයිද? ඩිනාරි 200යි. ඩිනාරියක් කියන්නේ සේවකයෙක්ගේ දවසක පඩිය. ඒක ගෙවන්න පුළුවන් දවස් කීයක් වැඩ කරා නන්ද? දවස් 200ක් වැඩ කරා නම්. ඒක සාමාන්‍ය පොඩි ණයක්. පැහැදිලිද? අරයා රජ්‍යට අවුරුදු 1,50,000ක පඩිය ණයයි. අර සේවකයා දවස් 200ක පඩිය විතරක් ණයයි. මේ උපමාවේ රජ කවුද? දෙවියන් වහන්සේ. හරි? 16 කවුද? ඔබ මම. සහකාර 16 කවුද? කියන්න. ඔබට මට වැරදි කරන අය. හරි? දැන් හිතන්න මේක. අපි දෙවියන්ට තලෙන්තු 10,000ක් ණයයි. අවුරුදු 1,50,000ක පඩිය ණයයි. ඒ කියන්නේ මොකද්ද? අපි දෙවියන් වහන්සේට විරුද්ධව කරලා තියෙන පව්වල සීමාව හිතාගන්න බෑ. තේරෙනව නේද? හරියට හිතලා බලන්න. ඔයා කොච්චර සුද්ධවන්තයි කියලා හිතන් හිටියත් එක දවසක් ගත්තම ඔයා හිතින් වචනෙන් ක්‍රියාවෙන් අත්පසු කිරීමෙන් කොච්චර වැරදි කරනවද? කොච්චර වැරදි කරනවද? මම නම් සෑහෙන්න කරනවා. හිතෙන් වැරදි අත්පසු කිරීමෙන් ගොඩක් වෙනවා. වචනෙන් ක්‍රියාවෙන් ගොඩක් වෙනවා. අපි කරන්නේම දෙයියන්ව රිද්දන එක. දෙයියන්ට විරුද්ධව අපිට ගෙවා ගන්න බැරි ණයක් තියෙනවා. තලෙන්තු 10,000ක් ලොකු ණයක්. හැබැයි අපිට වැරදි කරන අය එච්චර ණයක් අපිට නැහැ. දැන් ඕගොල්ලෝ කියයි ෆාද දන්න තරම අර කියලා කරන දේවල් ෆාද දන්නේ නැහනේ ෆාද. උන්ගේ තාත්තත් එහෙමයි තාත්තගේ තාත්තත් එහෙම පරම්පරාවම අපිට කරේ කෙලෝන එක. තේරුණා නේද? උන් ෆාද මාර දේවල් කරලා තියෙන්නේ. ඔයා එහෙම කියයි. මං වාට කියනවා හරි එයා කරන දේ මොක වුණත් සසඳලා බලන්න ඔයා දෙවියන් වහන්සේට කරපු ඒවත් එක්ක. මං කියන්නේ තේරෙනවද? එයා කරන දේ ලොකු ඇති නෑ කියන්නේ නෑ මං. හැබැයි සසඳන්න
ඔයා දෙවියන්ට විරුද්ධව කරපු දේවල් එක්ක. එතකොට තේරෙයි එයාගේ වැරද්ද කොච්චර පුංචිද කියලා. තේරෙනව නේද? ඒක ලොකුයි කිව්වා ඩිනාරි 200යි. ඔයා දෙවියන්ට ණයයි. ටැලන්තු 10000ක් අවුරුදු 1,50,000ක පඩිය ගෙවන්න බෑ. ගෙවන්න බෑ. නමුත් දේව තාත්තා මොකද කළේ? උන්වහන්සේගේ ආදරය නිසා ඊයේ දවසේ ඒ සම්පූර්ණ ණය කමා කළාද නැද්ද? කමා කළාද නැද්ද? ලොකු ණය, ගෙවන්න බැරි ණය කමා කළා. හැබැයි උන්වහන්සේ මං කිව්වා ආදරබරයි වගේම සාධාරණයි, යුක්තිගරුකයි. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඔයත් පොඩි ණය ගෙවන එක. ඔබට මං කියන්නේ තේරෙනවද? මං කියන්නේ තේරෙනවද? සීමාවක් නැතුව සමාව දෙන්න ඕනේ. සීමාවක් නැතුව. උන්වහන්සේ මේ උපමාව හරහා කියා දෙන අන්නේ කාරණාවයි. නැත්තම් ඊයේ හම්බෙච්ච සමාව ඔයාට අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්න නම් ඔයා සමාව දෙන්නම ඕනේ. මේ සමාව මෙච්චර වැදගත් නිසා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ මේ සමාව ගැන හරියට කතා කළා. අද ඉරි ගගා කියනවා. පුතේ සමාව වෙන්න. ඉවරයක් නැතුව සමාව වෙන්න. නැත්තම් තාත්තා සමාව දෙන්නේ නැහැ. සමාව ගැන ගොඩාක් කතා කරනවා. මෙහෙම කතා කරන ස්වාමීන් වහන්සේ මේ සමාව අපිට ඇඟට කවන්න ඕන නිසා කුරුසිනම් මොකද කරන්නේ? කරපු ඉගැන්වීම් වල ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරනවා. කරලා පෙන්නනවා, ක්‍රියාවට නගලා පෙන්නනවා. කුරුසේ මොකද කරන්නේ උන්වහන්සේ? උන්වහන්සේ වැරදි කරපු අයට කමා වෙනවා. මොනවද කුරුසේ දැන් කියන්නේ? කට්ටියම කියන්නේ පියාණනි කියන්නේ. පියාණනි මොවුන් කරන දෙය නොදැන කරන බැවින් මොවුන්ට සමාව දුන මැනව. ස්වාමින් වහන්සේ සමාව දීලා පෙන්නනවා. උන්වහන්සේගේ සමාව ලේසි නෑ. ජේසු කුරුසේ එල්ලලා ඉද්දී කූට ගේම් ගහලා උන්වහන්සේව කුරුසෙට යවපු පරිසිවරුන්ගේ මූණවල් මැවි පේන්න ඇති. ඕ මට මාර ගේමක් නේ ගැහුවේ කාලකන්ණි යක්කු. මැවි පේන්න ඇති. තේරෙනව නේද? සහ මිනිස්සුන්ගේ මූණු අනේ ස්වාමිනී කියලා ලෙඩ සනීප කරගෙන අනේ ස්වාමිනී කියලා ප්‍රාතිහාර්ය කරගෙන පස්සේ ඔහු මරව කියලා කෑ ගැහුවා. ගුණමකු මිනිස්සු. ඒ ගුණමකුකම් ඔළුවට තදින් මතකෙට එන්න ඇති. සහ ගෝලයෝ ස්වාමිනී පණ දෙන්නම් කියලා ඉඳලා තනි කරලා දාලා දිව්වා. ඒ ආත්මාර්ථකාමී ශ්‍රාවකයන්ව මතක් වෙන්න ඇති. හැමෝම කළේ කෙනෙහිලිකම්, හැමෝම රිද්දුවා. ඒ මොණු මැවි පේන්න ඇති. හැබැයි උන්වහන්සේ ඒ ඔක්කොම දරාගෙන තාත්තේ සමාව දෙන්න තාත්තේ. සමාව දෙන්න තාත්තේ. ඇයි? ඔයාට මට කියලා දෙන්න පණිවිඩයක් මොකද්ද? මම මේ මැරෙන්නේ ගැලවීම ලබලා දෙන්න ඕගොල්ලන්ට. ඒ ගැලවීම ඔයාට අයිති වෙන්නේ නැහැ මගේ පුතේ. මේ මං කරන දේ ඔයා කළේ නැත්තම්. අය මං කියනවා මම මැරෙන්නේ ඔයාට ගැලවීම උරුම කරලා දෙන්න. ඒ ගැලවීම ඔයාට උරුම වෙන්නේ නැහැ පුතේ මම මේ කරන දේ කළේ නැත්තම්. ඒ නිසා මම වගේ ඔයත් සමාව දෙන්න. ඒක අපිට ඇඟට කවන්නයි උන්වහන්සේ කුරුසේ ඉඳන් සමාව දුන්නේ. සමාව දෙන්න. සමාව දෙන්න. වා සමාව දෙනවා කියලා කියන්නේ දේව සමාව ඔයාට අයිති වෙනවා. හොඳට අහගන්න. ඔයා සමාව දෙනවා කියලා කියන්නේ දේව සමාවට අයිති වෙනවා. දේව සමාවට අයිති වෙද්දී ඔයා සුදු වෙනවා. ඔයා සුද්ධවන්ත වෙනවා. ඔයා සුද්ධවන්ත වෙලා යාඥා කරද්දී ඒ යාඥාවට ලොකු බලයක් තියෙනවා. ජාකෝබ් 5:16 කියනවා කට්ටියම කියන්නේ දැහැමි මිනිසෙකුගේ ඇදුම බලවත්ය. දැහැමි මිනිසෙකුගේ ඇදුම බලවත්. ඔයා සමාව දෙද්දී දේව සමාවට අයිති වෙලා ඔයා සුද්ධවන්ත වෙනවා, දැහැමි වෙනවා, නිදොස් වෙනවා, සුදු වෙනවා. එහෙනම් දැන් යාඥා කරද්දී දැහැමි මිනිසෙක් විතර යාඥා කරන්නේ. ඒ යාඥාවට බලයක් තියෙනවා. සමාව දීලා යාඥා කරන්න මං ඉරි ගහලා කියනවා
ඔයාගේ ජීවිතේ ප්‍රාතිහාර්ය වෙනවා. මම ඒක අත්දැකීමක් ඔබට කියන්නම්. මේ සිද්ධිය අහලා මගෙත් ඇඟ හිරි වැටුණා. හරි. අපේ ඥානකාන්තික මේ සිද්ධිය කියන්නේ පීතුමෙක් පින්තූරත් එක්ක පෙන්වනවා මගේ ඇඟ සීතල වෙලා ගියා. චාලක්කුඩ ඉන්දියාවේ ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකට ඥානකාන්තිකට එනවා අම්මෙක් පුතෙක්. හරි. මේ අම්මා ගොඩක් පීඩාවටපත් වෙලා ඉන්නේ මේ දරුවගේ අසරණකම නිසා. දරුවා උගත්, well educated. හැබැයි කසාදයක් හරියන්නේ නැහැ. තේරෙනව නේද? දැන් යට 30 ගාණක් තාම කසාදයක් නැහැ. මම වගේ. හරි. මටත් එහෙමනේ. හරි. දැන් හොයන්න යන්න එපා. හරි. ඇයි කසාදයක් හරියන්නේ නැත්තේ? එයාගේ මේ කකුලේ ඇඟිලි නෑ. දකුණු කකුලේ ඇඟිලි නෑ. ඒ කියන්නේ කකුල මෙහෙම තියෙනවා. මෙතන ඉහළ මොකුත් නෑ. හරි? ෆ්ලැට්. ඒ නිසා ඇවිදින්නත් අපහසුයි. අමුතු විදිහට ඇවිදින්නේ. මේ අම්මා කියනවා ෆාදර් මං අසරණයි ෆාදර් මේකම පුතා. මට S2 වහගන්නත් බයයි දවසක. මෙයාට යන කල මොකද්ද කියලා. හරි? ෆාදර්ට අනාවරණයක් කළා ෆාදර් කියනවා අම්මේ ජේසුට ප්‍රාතිහාර්යයක් කරන්න ඕනේ හැබැයි මොකක් හරි මෙතන බාධාවක් තියෙනවා. මොකක් හරි බාධාවක් තියෙනවා. නිකන් ගෙස් කරලා අහනවා කාට හරි සමාව දී ගන්න බැරුව ඉන්නවද අම්මා? අම්මා එකපාරට අහනවා. අම්මා එකපාරට අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් අරන් කියනවා එයාගේ සහෝදරයා ගැන. සහෝදරයා අම්මලා මරුණයින් පස්සේ එයාට පුදුම විදිහට කෙනෙලිකම් කරනවා. ඉඩම් කඩම් ඔක්කොම බලෙන් අයිති කරගන්නවා. එයා ගැන වැරදි දේවල් තැන්දන් වල කතා කරන්න පටන් ගන්නවා. පැහැදිලිද? නන්නත්තර කරනවා මේගොල්ලන්ව. සහෝදරයෙක් කියලා හයියක් නෙමෙයි වෙන්නේ. වැටෙන්න හේතුවක්. ඒකත් එක්ක මෙයා මේ මගේම අයියා මෙහෙම කරද්දි පුදුම වෛරයක් එක්ක එයා ඉන්නේ. ෆාදර් මට තේරෙන්නේ මට මේක දරන්න බෑ. පුදුම තරහක් තියෙන්නේ මට. මගේ අයියා මෙහෙම කරද්දි ෆාදර් කියනවා පුතේ සමාව දෙන්න පුතේ සමාව දෙන්න. මට හිතෙනවා මේක බ්ලොක් එකක් කියලා. එච්චරයි ඒ සාකච්ඡාව ඉවරයි. එතනින් කතන්දර ඉවරයි. ඥානකාන්ති අවසාන දිනේ උදා වෙනවා. ඉවර වෙන්නේ චලකුඩි මාත් ඥානකාන්තියකට ගියා. බෙනඩික්ෂන් එකකින් සප්‍රසද ආශිර්වාදයක් ප්‍රයාස 21ක් තියෙනවා. හරි. ගායනත් එක්ක මෙහෙවනවා. ෆාදර් වල්ලූරන් එක මෙහෙවන්නේ. ඒක දැනගදී ෆාදර් කියනවා සයනාසේ මේ මොහොතේ ප්‍රාතිහාර කරන්න යනවා. හරි. ප්‍රාතිහාර කියලා යාක්ෂා කරන්න ජීවිතය අසරණකම මොකක් වුණා? ඒක කරද්දී ඒ ආශිර්වාදේ ලැබෙන්න තියෙන බාධා සුඩු විසුණු කරලා යාඥා කරන්න කියනවා. ආශිර්වාද ලැබෙන්න තියෙන බාධා මොනවාද තියෙනව නම් ඒවා සුණු විසුණු කරලා යාඥා කරන්න කියනවා. කොහොම වෙලාව යනවා ටික වෙලාවකින් ලොකු සද්දයක් එනවා. ජනතාව අතරින්. දැන් ඒ රිට්‍රීට් සෙන්ටර් එකේ පිරිමි කට්ටිය එක පැත්තක ගෑනු කට්ටිය එක පැත්තක ඉන්නේ. බෙදලා තියෙන්නේ. මේ සද්ද එන්නේ පිරිමි පැත්තෙන්. ලොකු වේදනාවකින් කෑ ගන්න සද්දයක්. ඔෆිෂියල්ස්ලා ඉන්නවනේ උදව් වෙන නිලධාරීන් කට්ටියම යනවා මොකද්ද සීන් එක කියලා බලන්න. කොහෙන්ද සද්ද එන්නේ? අර අම්මගේ පුතා. කකුලේ ලොකු වේදනාවක් එක කෑ ගහනවා. බලන්න මොකද්ද ප්‍රශ්නේ? ඔබ විශ්වාස කරන්න ජේසුස් ඉස්සරහා කියන්නේ ඒ විනාඩියට දෙකට හරි එයාගේ ඇඟිලි කකුල ඔක්කොම වැවිලා. පැහැදිලිද? ෆොටෝස් එක්ක ෆාදර් පෙන්නුවේ. කලින් කකුලේ ෆොටෝස් වැවිච්ච කකුල. චූටි දරුවෙක්ගේ කකුල වගේ ලස්සනට වැවිලා. එයා කෑ ගහලා තියෙන්නේ ඒ වෙලාවේ දැනෙච්ච වේදනාව. එකපාරට කකුල වැවෙද්දි විනාඩි 2යි කකුල වැවෙනවා. ඒ වෙලාවේ අම්මා දැනගන්නවා මෙහෙම දෙයක් වෙලා කියලා. අම්මා නගිනවා අල්තාරයට. අම්මා නැගලා කියනවා අඬාඬ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අම්මා කියනවා ෆාදර් එහෙම කියද්දී බාධා තියෙනවා නම් ආශිර්වාද ලබන්න ඒවා නිදහස් කරලා ඒවා බිදලා යාක්ෂා කරන්න කියලා. මම ජේසු දිහා බලාගෙන කිව්වා අනේ ජේසු මම්මගේ අයියට සමාව දෙනවා. අයියා මාව කොච්චර රිද්දන තිබුණත් මං අයියව නිදහස් කරනවා. අදින් පස්සේ මං අයියා ගැන වැරදි කතා කරන එක නවත්තනවා. ජේසු අයියට ආශිර්වාද කරන්න. අයියට තවත් හරියන්න සලස්සන්න.
මං මේ යාඥාව කියද්දි තමයි මගේ පුතා මොනා කළේද? කෑ ගැහුවේ. බලන්න සමාව දීමේ බලය. සමාව දීමේ බලය. මගේ ජීවිතේ මං අත්දකලා තියෙනවා. මගේ ජීවිතේ මං අත්දකලා තියෙනවා. මටත් සිද්ධ වෙනවා සමාව දෙන්න අමාරු වෙන අවස්ථා. නමුත් ජේසුස් ඉස්සරහා ස්වාමිනී මම ණයකින් මගේ නිදහස් කරලා දානවා. සමාව දෙනවා ජේසුනි කියලා යාඥාව කරද්දී යාඥාව පුදුම විදිහට දැනෙනවා. ඒ පිට පුදුම විදිහට ලැබෙනවා. මම ඔබට ආදරෙන් කියනවා. දැහැමි මිනිසුගේ යදුම් බලවත්. දැහැමි වෙන්න සුද්ධවන්ත වෙන්න දේව සමාව අයිති වෙන්න ඕනේ. ලබාගෙන මදි අයිති වෙන්න ඕනේ. අයිති වෙන්න නම් ඔයත් සමාව දෙන්න ඕනේ. ඔයත් සමාව දෙද්දි දේව සමාව අයිති වෙලා ඔයාගේ පව් හේදිලාම යනවා. ඔයා සුද්ධවන්ත වෙනවා. දැහැමියක් විදිහට යාඥා කරද්දී ඒ යාඥාව පළ දරනවා. ඒ නිසා මම ආදරෙන් කියනවා සමාව නොදී ඉන්නවනම් කාට හරි අද ජේසු ලැබලා සමාව දෙන්න තීරණයක් ගන්න. ඒක හරියට ණයකින් නිදහස් කරනවා වගේ වැඩක්. ණයකින් නිදහස් කරනවා වගේ වැඩක්. හරි? පොඩි අත්දැකීමක් ඔබට කියන්නම්. මම පුංචි කාලේ අපේ හිටියා මේ කුක්කු ඇන්ටි කියලා කඩයක්. හරි? ඒ කුක්කු ඇන්ටි කඩේ ප්‍රසිද්ධයි. නම් පොඩ්ඩ අවුල් ඉතින් ගණන් ගන්න එපා. වෙන නමක් තිබුණත් දාන්න ඒක තමයි දාලා තියෙන්නේ. හරි? මේ මිනිස්සු ඉතින් මේ ණයටත් බඩු ගන්නවා. ගමේ කඩේනේ. අපේ අම්මටත් තිබුණා කාඩ් එකක්. ක්‍රෙඩිට් කාඩ් එකක් නෙමෙයි. ඒ වගේ. හරි? මෝටින් කාඩ් එකක්. අර ඉස්සර තියෙන්නේ මෝටින් පෙට්ටි තාමත් තියෙනවා. ඒවල දෙයට කඩලා ගත්තාම ලියන්න පුළුවන් නේ ගණන් හිලව. ඉරි ගහලා ලියන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් කාඩ් එක වගේ තමයි. ඒක අරන් ගිහලා බඩු ගන්න පුළුවන්. ඒතර ඒකෙත් ලියනවා, එයාගෙත් තියා ලියා ගන්නවා. ඔහොම ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු ගන්නවා අපි. හරි? තේරෙනව නේද? දැන් සාමාන්‍ය මට්ටමකට මුදල් එකතු වෙලා තියෙන ක්‍රෙඩිට් කාඩ් එකේ හරි? ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ මේ ණය කාඩ් එක. හරි? මෝටින් කාඩ් එක. අපි හදිස්සියේ ආච්චි අන්තරා වෙනවා. අංශභාගය හැදිලා ආච්චි ටිකක් දුක් විඳ අවසාන කාලේ අම්මත් දුක් විඳ සෑහෙන්න. දැන් එදා අම්මා ක්‍රෙඩිට් කාඩ් එක අරන් කඩේට යනවා. මට මතක නැහැ මොනවා ගන්නද කියලා. සීනි කියමුකෝ. දැන් අරගෙන ලියනවනේ. පාන් ගත්තම රුපියල් 8යි 8යි කියලා ඉරක් ගන්නවා. පරිප්පු ගත්තම රුපියල් 5යි ලියලා ඉරක් ගන්නවා. ක්‍රෙඩිට් කාඩ් එක එකතු වෙනවා. දැන් ඒත් මොහරි ගන්න යනවා. පාන් කියමුකෝ. හරි? අම්මා ක්‍රෙඩිට් කාඩ් එක දික් කරාම කුක්කු ඇන්ටි හරි මේ ඒ නම අවුල්ද ගණන් ගන්න එපා දැන් එපා හරි කුක්කු ඇන්ටි කියනවා මේ කාන්ති අක්කේ අපේ අම්මා මේ ඔයා මරණ වැඩ කරගන්න කාන්ති අක්කේ හරි මේ මරණ වැඩ කරගන්න මේවා ගෙවන්න ඕනේ නැහැ මේක ඉවරයි කියලා මට අද වගේ මතකයි මමත් අම්ම එක්කන් ගියා එදා කඩේ හරි මාත් ෂොක් එකලා හිටියා ආච්චි මැරිච්ච නිසා මමත් එක්කන් ගියා මම චූටි එකා කාලේ සුද්ධ ජීවියෙක් වගේ එක්කන් ගියා හරි හරි අපි ඉස්සරහම මෝටින් කාඩ් එක කැපුවා පෑනකින් කපලා ඉරුවා කුණු බක්කේට දැම්මා එයාගේ පොතෙත් ඉරක් ගැහුවා අපේ accounts තියෙන තැන මේ ගෙවන්න ඕනේ කාන්තියක් ඉවරයි කියලා මරණ ගෙදර වැඩ කරගන්න කියලා කිව්වා දැන් මොකද්ද මේ කළේ කුක්කු ඇන්ටි ඇයි යන්නේ ඔබ ඇන්ටි නමට හිනා වෙනවා මට ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ කුක්කු ඇන්ටි මොනවද කළේ මේ කියන්න ණයෙන් නිදහස් කළා අපේ කාණ්ඩ එකත් ඉරුවා එයාගේ පොතේ පිටුව කැපුවා දැන් පරණ ණය මුකුත් නැහැ පාන් ගත්තු 8 ඒවා තිබුණා පරිප්පු ගත්තු 4 ඒවා තිබුණා තේරෙනව නේද පිටි පැකට් ගත්තු මන් දන්නේ 30 35 40 50 මන් දන්නේ කීයද ඒවා තිබුණා ඒ මුකුත් නෑ දැන් ඉවරයි ඒකෙත් කපලා මේකෙත් කපලා අම්මා අනිත් දවසේ කඩේට යන්නේ ණය නැති කෙනෙක් වගේ එන ත්‍රිල් එකේ තේරෙනව නේද ණය නිදහස් කරනවා කියන්නේ එහෙම එකක් තේරෙනව නේද ඔයා මෙන්න මහත්තයා මතේ මෙයාමට වැරද්දක් කරනවා හරි මම මෙයාව ණයෙන් නිදහස් කරනවා කියලා කියන්නේ පැහැදිලිද? ඒ වැරද්ද මම ඒ ලියපු මගේ තියෙන
කාඩ් එකක් ලියලා තිනවනේ. ඒක පිටු ඉරලම දානවා. හෙටිනම් මේ පුතා මට වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. ඇයි ඒ ණය කාඩ් එක ඉරලා ඉවරයි. තේරෙනව නේද? ස්වාමීන් වහන්සේ ණයක් ගැන ගන්න ඒකයි. උදාහරණයට ණයකින් නිදහස් කරනවා වගේ ඉවරයි. එයාගේ පිටුවත් ඉරනවා වගේ පොතත් කපනවා. ඉවරයි. නිදහස්. නිදහස්. පැහැදිලිද? සම්පූර්ණ නිදහස්. මට මෙයත් එක්ක සාමාන්‍ය පිළිවෙලට කටයුතු කරන්න පුළුවන්කම ලැබ තියෙන්න ඕනේ. දැන් මිනිස්සුත් එක්ක එහෙම කරන්න අමාරුයි. ණයක් නම් කාඩ් එක ඉවරයිනේ. හැ මිනිස්සු වැරදි කරාම මේක මට කරා නේද කාලා කන්‍යා ඇටේ වගේ ඉඳගෙන තේරෙනව නේද? ඒ තුවාලේ ඔළුවේ තියෙනවනේ. ඒ නිසා කොනකින් පටන් ගන්න. කොනකින් පටන් ගන්න. එක මෙයාගේ වැරදි කතා කරන්නේ නවත්තන්න. පැහැදිලිද? මට පුළුවන් නේ. පුතේ මේ අරු මාරයි නේද පුතේ? මේ මහා සෞතු පොරක් නේද? කතා කරන්නේ මං වැරදි. තේරෙනව නේද? ඇයි මං ණය නිදහස් කරලා ඉවරයිනේ. මට එකපාරට කොහොමද මහත්තයා කෑවද අනික එහෙම කියන්න බැරි වෙයි. ඒ අර තුවාල ඔක්කොම තියෙනවනේ. හැබැයි මං අර ණය කපන්න පටන් හරි ගන්න ඕනේ. ෆස්ට් ස්ටෙප් පටන් ගන්න. යාගේ වැරදි කතා කරන්න එපා. වැරදි කතා කරන්න එපා. ඒ පිටු ඉරන්න පටන් ගන්න අඩුම ගානේ. වැරදි කතා කරන්නේ සහ දැක්කම මේකව මට තරහ යනවා. මට මෙහෙම ගේමක් දුන්නනේ මං ගැන මෙහෙම කතාවක් කිව්වනේ චූටි එකා වගේ ඉඳගෙන. තරහ එද්දී මම කලේ මොකද්ද ඉස්සර? ඒ තරහට පෝර දැම්මා. තමයි මොනම් මාර පොරක් මොව පස් කරන්න ඕනේ පූජා සමිතියෙන් කාලා කන්නියා. තේරෙනව නේද? හැබැයි දැන් මම මොකද කරන්නේ? තේරෙනව මම කරන්නේ? ඒක ඒ සිතුවිල්ලට ඉඩ දෙන්නේ නැහැ. අනේ ජේසුනි මේකොල්ලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. වෙනස් කරන්න මේ පුතාව. දරුවෙක් නිසා ඔබ වහන්සේගේ පුතෙක්නේ වෙනස් කරන්න. තේරෙනව කියන්න දේ. තේරෙනව කියන්න දේ. මේ වැරදි කතා කිරීම නවත්තන්න මුලින්ම. ඊට පස්සේ තරහ හිතට එද්දී යාගෙන මතකෙද්දී ඒ තරහව යාඥාවකට පෙරලන්න. you know ආයමත් වැරද්දක් කළා ලොකු ෆාදර් මාට්ටින් ඕනේ මේක නම්. ඒතර ටොක්කක් දෙන්න නැතේ හොඳ. ලොකු ෆාදර් මාට්ටින් ඕනේ. මම පැතුවේ එහෙම ඉස්සෙල්ලා. දැන් මම පතනවා නෑ. මේ කොල්ලා හොඳ කොල්ලෙක් වෙන්න ඕනේ. යහපත් තැනකට එන්න ඕනේ. තේරෙනව නේද? මේ ලොකු වැරද්දක් කරලා මාට්ටු උනේ. හැබැයි මම දැන් ක්‍රියා කරන දේ වෙනස්. ඇයි? මම නිදහස් කරලා ඒ පිටුව ඉරලා තියෙන්නේ. තේරෙනව නේද? මම ස්ටෙප්ස් ටිකක් හරි ගන්නවා. පියවර ටිකක් හරි ගන්නවා. ඔබට මම කියන්නේ තේරෙනවද? ඔයාගේ තාත්තා අම්මා මහත්තයා නෝනා අසල්වාසියා පල්ලියේම සමිතියේ ඉන්න එක්කෙනා කරපු වැරදි ඇති. ගොඩක් ඇති. ගොඩක් ඇති. පැහැදිලිද? ණයක් ඒගොල්ලන්ට ණයයි. පිටුව ඉරන්න පටන් ගන්න. එකපාර ඉරන්න බැරි වෙයි. කොහොමද පටන් ගන්නෙ? මුලින්ම වැරදි කතා කරන එක කියන්න. වැරදි කතා කරන එක කියන්න. නවත්තනවා. තරහ හිතට එද්දී ඒ තරහව යාඥාවකට හරවනවා. ස්වාමිනේ වහන්සේ යා වෙනස් කරන්න. එයාට හරියන්න ආශිර්වාද සලස්වන්න. ප්‍රාර්ථනා වෙනස් කරනවා. හොඳ පාඩමක් ඔක ඉගෙන ගන්න ඕනේ නෙමෙයි. නෑ ස්වාමිනේ යාට හරියන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. මෙතනින් පටන් ගන්න. එතනින් උනා පටන් ගත්තොත් එයත් එක්ක ආයමත් එන්න. මෙයා කතා කරලා දන්නේ මේ පිස්සෙක් දේශනා කරන්න එලා තියෙන්නේ කියලා. සැරෙන් සැර එන්න කියනවා යන්න කියනවා. හරි. එහෙම පටන් ගත්තොත් මෙයත් එක්ක තුරුල් කරන් කතා කරන්න පුළුවන් දවස වැඩි ඈතක නෑ. පැහැදිලිද? ඔයාගේ මහත්තයා සම්බන්ධව නෝනා සම්බන්ධව මේ ප්‍රතිපත්ති අනුගමනය කළොත් එයත් එක්ක ආයමත් ආදරෙන් පරණ විදිහටම ක්‍රියා කරන්න පුළුවන් වෙන දවසක වැඩි ඈතක නෑ. පටන් ගමු. පටන් ගමු. ඔයා හිතන් හිටියා මගේ මහත්තයා මේවා මට කරානේ. මෙච්චර මාව රිද්දුවනේ එච්චර අසංවේදී මිනිහෙක්නේ. මගේ නෝනා මේවා කරානේ මෙහෙම සෞත්තු ගෑනු කෙනෙක්නේ. ඒවත් එක්ක හිතේ තුවාල ගොඩක් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා මගේ රත්තරන් පුතේ ඊට වැඩි වැරදි ඔයා මට විරුද්ධව කරලා තියෙනවා. ඒ වැරදි ඔක්කොම මම ඔය කමා කරලා තියෙනවා. ඒ නිසා ඔයාට වැරදි කරපු මහත්තයාගේ වැරදි කමා කරන්න ඔයාට යුතුයකමක් තියෙනවා. කමා කරන්න. කමා කරන්න. අම්මලා තාත්තලා කරේ මට කෙනෙහිලිකම්. අයියලට කරා අක්කලට කරා මං කොන් වුණා. මං තනි වුණා හැමදාම. තරහක් හිතේ තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ කියනවා හරි අම්මලා වැරදි ඇති. හැබැයි පුතේ ඔයා මට වැරදි කළා ඊට වැඩියේ. සමාවෙන්න. සමාව දෙන්න. දරුවෝ වෙලක්කඩ කරපු දේවල් එක්ක හිතේ ලොකු තුවාල තියෙනවා. මුන් අපිව රැවට්ටුවා, අපේ සල්ලි කෑවා. අපිව නාස්ති කළා. අපිව ලැජ්ජ කළා. දරුවෝ නිසා ගෙදර තියන් ඉන්නවා. හැබැයි ලොකු තරහක් හිතේ තියෙන්නේ. කොයි වෙලාවෙත් ඒ වැරදි කටින් එළියට පයින්නවා. ස්වාමීන් වහන්සේ කියනවා එපා. එපා. ඔයාගේ වැරදි මම ඔක්කොම කමා කරලා තියෙනවා. දරුවන්ගේ වැරදිත් කමා කරන්න. කමා කරන්න. අසල් වාසීන් ඔයාට කළේම කියන හේලිකම් ඔයාව රිද්දුවා. ඔයාගේ නම කැත කෙරුවා. ඔයාගේ බැටීමට හේතු වුණා. හැබැයි ඔයා දෙවියන්ව රිද්දුවා. දෙවියන්ව පීඩාවට පත් කළා. උන්වහන්සේ ඒත් ඔයාට සමාව දීලා තියෙනවා. ඔයත් සමාව දෙන්න. පල්ලියෙන් බැහැලා ඉන්න චරිත. එක සමාගම් වල ඉන්න මිනිස්සු ඔයාව කපනවා. ඔයාට තරහයි. දකිද්දි වෛරයක් ඇති වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා පුතේ පල්ලියේදී ඔයා මාව රිද්දුවා ඊට වැඩියේ. මං ඔයාට සමාව දෙනවා. ආදරෙන් පිළිගන්නවා. ඔයත් සමාව දෙන්න. කොහොමද? ණය කපලම දාන්න. පිටු ඉරලම දාන්න. මුලින් වැරදි කතා කරන එක නවත්තනවා. ඊට පස්සේ තරහ හිතට එද්දී ඒක යාක්ෂාවකට හරවනවා. අසුභ ප්‍රාර්ථනා නෙමෙයි. එයාට හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතනින් පටන් අරන් දවසක පරණ විදිහටම යත් එක්ක ඉන්න තැනට වැඩ සිද්ධ කර ගන්නවා. ඒස්ද බලේ ශක්තිය ඉලලා අපි යාක්ෂා කරමු.